ඔය ඉබ්බාගමේ කන්දේ නායකයා අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නාය ගිහිල්ලා මිනිස්සු දහස් ගාණක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයේ ගෙවල් හැදුවා. මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ, තේරෙන්නේ නැහැ. මහා වර්ෂාව ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිත් නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ. මොනවා කරන්නද? මේකෙන් ඈතර වෙන්න කිව්වා. අපි කැමැත්තෙන් ওই ගෙවල් වල ඉපදෙලා නෙවෙයිනේ. කැමැත්තෙන් ওই ඉඩම් ගත්තා නෙවෙයිනේ. පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල්නේ. ඉන්න තැනක් නැති තැන හදාගත්ත තැනනේ. මම ওই සේරුවිල ගෙවල් පැත්තවලට ගිහිල්ලා මිනිස්සුන්ට මම ගියේ පාර ගම් වතුර වෙලාවේ ගියා. වලින් සුද්ධ කරන්නේම ගිහිල්ලා මං අහනවා අම්මා මේ ගම් වතුර හැමදාම එනවා දාන්දුනුවේ 5 වෙනි වතාවට. මං අහනවා 5 වතාවක් යට වෙලත් ඇයි අම්මා මෙතනම ඉන්නේ? වෙන කොහේ යන්න දාන්දුරනේ? ඇත්ත තමයි. අපි කිව්වට මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ අඬන වැළපෙන මිනිස්සු ඔතනම ආය හදාගනී ගෙවල්. මොනවා කරන්නද? ආයෙත් තමන්ගේ දරු පරම්පරාවක් අඬාවි වැළපේවි ඔක්කොම ගසාගෙන යනවා. ඒ නිසා පින්වතුනේ මේක තමයි සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාරේ කියන එක විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මේ ගැන තියෙනවා 80 කියලා සූත්‍රයක්. කඳුල ගැන, හැඬුම ගැන. සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ. පැටවුනේ ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරේ